ඔයාලට මතකද මීට මාස දෙකකට කලින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලේ අසලෙදී නිලි අයේෂා දිසානායක සේවිකාවන් දෙදෙනෙකු එයාගේ අලුත්ම BYD රථයෙන් හප්පලා කරපු අනතුර. ඒ අනතුර ලක්ුණා එක සේවිකාවක්ගේ කකුල් දෙකම දරුණු විදිහට කැඩිලා අද වෙනකම් මෙයාට ඇවිද ගන්න තබා හරියට හිට ගන්නවත් බැරි තත්වයක ඉන්නේ. එයා දාලා තියෙන Facebook සටහන් කියවද්දි ඕනෑම කෙනෙක්ගේ ඇස්වලට කඳුළු වෙනවා. එයා කියනවා මාස දෙකක් තිස්සේ තමන්ගේ චූටි දුවව හරියට තුරුල් කරගන්නවත් එයාට බැරි වුණා කියලා. ඒ පොඩි දුව අම්මා ගාවට ඇවිත් අම්මි මට ඔයා තුරුල් කරන් නිදා ගන්න ඕනේ කියලා කියද්දි ඒ අම්මා විඳින වේදනාව අපිට හිතා ගන්නවත් බැහැ. තමන්ගේ වේදනාව පැත්තක තියලා ඒ පුංචි දුව මේ තත්වයට හැඩගැහෙන්න උත්සාහ කරන හැටි දැක්කම ඒ අම්මා ඉන්නේ පුදුම දුකකින්. ඉතින් ඒ තවදුරටත් මෙහෙම ලියනවා. ඔයාව හරියට තුරුල් කරගන්නවත් බැරුව දැන් මාස දෙකක් වෙන්න එනවරතරම් මම මෙහෙම ලියලා තියෙන්නේ කවදා හරි දවසක අම්මත් තාත්තත් ඔයා මේ තරම් දුකක් වේදනාවක් උහුලගෙන හිටියා නේද කියලා මතක් වෙන්න. ඒකේ කවදා හරි අපිට ශක්තියක් වේවි. ඔයා මට කියද්දි අම්මි මට ඔයා තුරුල් කරන් නිදා ගන්න ඕන කියලා ඔයාගේ චූටි හිතේ තියෙන වේදනාව අම්මට තේරෙනවා මැනිකා. මට ඕන දෙයක් දරා ගන්න පුරුවන්. ඒත් ඔයා නැතුව ඉන්න එක දරා ගන්න බෑ. මේක ලියන්නෙත් අම්මා කඳුළු පිරුණු ඇස් දෙකෙන්. ඒ වගේම අම්මට ගොඩාක් සතුටුයි ඔයා වගේ ශක්තිමත් දුවෙක් අපිට ඉන්න එකට. ඔයාගේ මේ චූටි වයසට ඔයාගේ දරා ගැනීම, සිටුේෂන් එකට ඇඩ්ජස්ට් වෙන විදිහ, හිතේ ඇතුලේ හැමදේම දරාගෙන ඉන්න විදිහ පුදුමයි මැනික. අම්මා බලන් ඉන්නවා ඉක්මනටම ඔයා ළඟට එන්න. අම්මා ආදරෙයි ඔයා එක්ක ගෙවපු හැම තත්පරයකටම මගේ රත්තරන් චූටි දුවේ. මේ අනතුර වුණාම ආයේෂා දිසානායකට හෘදයාබාධයක මුවාවෙන් ගිලන් රථයකින් රෝහල්ගත වෙලා එක දවසක් කුඩුවේ ඉන්නේවත් නැතුව ඇප ලබා ගත්තා. ජීවිතේම වෙනස් කරපු මේ මහා මූසල දවසට අදුට මාස දෙකක්. ඇත්තටම වාහනයක් පරිස්සමින් යලවන්න බැරි නම් සුක්කානම කතට ගන්න එපා. ජීවිත දෙකක් එහෙන්න පිටින්ම වෙනස් කරපු ඒ රිය අනතුර සිදු කරපු ප්‍රසිද්ධයයි කියාගත් නිලි චරිතය තවමත් නිදැල්ලේ. රටක නීතිය මීට වඩා තද විය යුතුයි. සල්ලි වලින් බලපුලුවන් කාර්යකම් වලින් නීතිය නවන එක තවමත් නැවතිලා නැහැ. කකුල් දෙකම කැඩුන මගේ ජීවිතය ඉතා අසීරුයි. එහෙත් ඇය නිදැල්ලේ තවමත්. මනුස්සකම බිඳුවක් ගෑවිලා නැති ඒ තැනෙත්තිය ගැන බලවත් අප්‍රසාදය. ඉතින් රන්වලට විතරක් නෙවෙයි මේ වගේ 2.5 නිලියොත් Tamanගේ සල්ලි සහ බලපුලුවන් කාර්යකම් පාවිච්චි කරලා නීතිය නමාගෙන ඉන්නවා. මනුස්සකම බින්දකක්වත් නැතුව අසරණ වුණු මේ අම්මා ගැන හොයලා බලන්නවත් ඒ නිලිය කටයුතු කරලා නැති එක ගැන ලංකා ලීක්ස් අපි බලවත් කනගාටුව පළ කරනවා.